මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 18යි. 2 ශිරන්ති රාජපක්ෂ ඩොලර් බිලියන 5.8යි. 3 නාමල් රාජපක්ෂ ඩොලර් මිලියන 97යි. එතන අඩුයි මිලියන 97යි. 4 යෝෂිත රාජපක්ෂ වත්කම ඩොලර් මිලියන 71යි. රෝහිත රාජපක්ෂ වත්කම ඩොලර් මිලියන 365යි. ලෝකයේ සිටින ධනවත්ම පවුල රාජපක්ෂ පවුල. මොකද්ද මේ චෝදනාවට දෙන පිළිතුර? එය කියන චෝදනා 2009 යුද්ධය අවසන් කිරීමත් එක්ක පටන් ගත්තා. ඒක ජාත්‍යන්තර වශයෙන් පටන් ගත්තා. ජාතික වශයෙන් මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා. 2005 මහින්ද රාජපක්ෂ එනකොටත් ওই චෝදනා ටික එල්ල වුණා. මොකද අපේ රටේ අවුරුදු 30ක් යුද්ධය වවංකපු දේශපාලඥයෝ ඉන්නවා. හැමෝම බලයට ආවේ මොකද? එක්ක සාමගිය. එක්ක සාම ගිවිසුමක් අත්සන් කරනවා. එහෙම නැත්නම් යුද්ධය අවසන් කරනවා. හැබැයි මේ එක්කෙනෙක්වත් කරේ නැහැ යුද්ධය වවාගෙන කෑවා. හරි මහින්ද රාජපක්ෂගේ ඉවර කරා. අපි ඒක එතනින් නවත්තමු. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? ඊළඟ අවුරුදු 30ට වංචාව, දූෂණය, හොරකම කියන සටන් පාඨයේ වවං කරන්න උත්සාහ කරනවා. දැන් මීපර ණය ප්‍රතිවගත කරන්නේ. මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ISBU ඔක්කොම ගත්තාම බිලියන 8ක් ප්‍රතිවගත වෙලා. ඒත් බිලියන 18ක් නෑනේ. දැන් ඔය කියන වත්කම් ගන්නවා කියන්නේ මේ හොරගම් කළානේ. මේ සමස්ත රටට ආපු ආර්ථිකයේ මහින්ද රාජපක්ෂ හොරගම් කළා නම් ISB සහ බයිලැටරල් මනිලැටරල් ණය ප්‍රතිවගත කරනකොටවත් ඔය බිලියන 18 ඇවිල්ලා නෑනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ওই 18 කියන ඉලක්කම් බොරුවක්නේ. අනිත් පැත්තෙන් බලන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, සිරිසේන ජනාධිපතිතුමා දුර යහපාලන ආණ්ඩුවේ ලෝෂණ මර්ධන කමිටුවක් දැම්මා. ඔය කමිටුවේ ප්‍රධාන විදිහට අනුර කුමාර දිසානායක මැතිතුමා සහ එතුමාගේ ලේකම්වරයා. ඔය කියන සියලු දේශපාලන බලවේග එකතු වෙලා නාමල් රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ දේපොළ හෙව්වා. අපිට නඩු දැම්මා. ඒ නඩු නිදොස්කෝ නිදහස් වුණා. තාම සමහර නඩු තමත් උසාවියේ තියෙනවා. සමහරව නීතිපතිට යවලා තියෙනවා. අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. යහපාලන ආණ්ඩුවෙන් දූෂණ මර්ධන කමිටුවෙන් ලෝකේ රටවල් වලට ගියා. රාජපක්ෂලගේ අයිති ලෙස උපයාගත්තු කිසිම ගිණුමක් ලෝකේ නැහැ කියන එක පිළිබඳව එතුමා සනාථ කරනවා. අනිත් පැත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මොකක්ද කියන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා මම රාජපක්ෂල නඩු දැම්මා. උන් නිදහස් වුණා. මම මොකද්ද කරන්න කියලා. මේ තනිකර දේශපාලන වේදිකාවේ වෛරය